නැන්දම්මගේ පීඩනය හසු වෙලා දැන් අපි ඒක ආපහු දෙනවා කාටද? අපේ ලේලිට. අය මේ නැන්දම්මලා කියන જાතිය කොහෙන්වත් නෙවෙයි. නැන්දම්මත් එක කලෙක කවුද? ලේලියක්. මේ තාත්තා හරි උමනාවෙන් කියනවා ඒක. ලේලියක්. ගෙනාපු අලුත අර කියනවා නේද අලුත ගෙනාපු මනමාලි වහලෙත් කොම ගන්නවා කියලා. ගෙනාපු අලුත සතිය ඉන්නවා උපරිම. ඊට පස්සේ අපේ අම්මලාට බෑ මොකක් දරන්නද? දරන්න බෑ. පුදුම ඊර්ෂ්‍යාවක් තියෙනවා. එක කිරියම්ම කෙනෙක් මම මේ දොස් පරොස් කියනවා එහෙම නෙමෙයි. මට ආයේ බනවලට කියනෙකුත් නෑ. හැබැයි මම මේක කියනවා. මුන්ද මංගාවට එනකොට මූණේ අප පුපුරනවා. ඒ කියන්නේ කේන්තිය. මම බැලුවා මෙච්චර මොකද? වෙවුලා කියනවා. මම කියපු විදිහටම කියන්න. මගේ අශිෂ්ටකම කියලා හැම දොස් කියන්න එපා හොඳේ. කියපු විදිහේ ඉතින් කියන්න නම් ඕනේ නෑ. ඔය ඇත්තෝ කියන විදිහමයි. හාමුදුරුවනේ අරකිත් එක්ක බෑ කිව්වා. කාත් එක්කද? බලන්නකො කතා කරන විදිහ. ඒ කියපු විදිහට මම හිතුවේ බන පටන් අරගෙන විනාඩි 30ක් ගියා. තව පටන් ගන්නත් බැරි වුණා මට. ඒ කියපු විදිහට මම හිතුවේ තඩි ගහලවත් ඇති කියලා ලේලි. මං ඇහුවා ඇයි කිරියම්? කියනවා හාමුදුරුවනේ පොඩි එක අරගෙන යන ටිකටත් දැන් මේ ඒකි මේකි කියලාමයි කතාව. පොඩි එක අරගෙන යන ටිකටත් මූණ හොදලා පවුඩර් ගන්න ඕනේ. කාටද? ලේලිට. විස්තර ගොඩක් කිව්වා. ඇඟිලි පාට කරනවලු. අන්තිමේ කිව්වා කොල්ලගේ සල්ලිනේ. මම ඇහුවා කවුද පවුඩර් ගන්න? ලේලි. අන්තිමේ කිව්වා හාමුදුරුවනේ ඒකිගේ සුදිය වැඩි කියලා. මේ කිරියම්මලා හැම බනින්න නැතුව ඇතේ. අහගන්නත් තිබ්බ ලේලිලා හිටියනම්. මං ඇහුවා දැන් කවුද නියපොතු පාට කරන්නේ? ලේලි. අන්තිමේට මං ඇහුවා කාගේද සුදිය වැඩි? ලේලිගේ. මොකටද එහෙනම් ඔය පුපුරන්නේ? ඒව වැඩි ලේලිගනේ. දරන්න බෑ. පුරුදු වෙන්න ඕනේ.